ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙක් යම් කිසි නීති විරෝධී මුදල් ගනුදෙනුවක් ගැන සාකච්ඡාවක් කරා කියලා තාම තහවුරු කරගත්තේ නැති තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ ගනුදෙනුව කතා කරා කියන පුද්ගලයාට මේ කියන්නේ ඔයාටයි පුතාටයි නීති විරෝධී වැඩ කරගන්න පුළුවන් ආණ්ඩුවෙන් ඉවතට ගිහිල්ලා ඒකෙන් අයින් වෙලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ නැතුව. එහෙම නැතුව මේක ඇතුලේ ඉඳගෙන මේකට වැඩ කරනවා වගේ පෙන්නලා ගේම් ගහන්න නම් ලෑස්ති වෙන්න එපා. මොකද මීට කලිනුත් වගේ පොඩි පොඩි දේවල් ගැන තොරතුරු ලැබිලා තියෙන්නේ. උඩ බලම් කෙල ගහ ගන්න කැමති නෑ. හැබැයි ඔයාලා මතක තියාගන්න ඔයාලා අවුරුදු 5ක් 10ක් නැත්නම් 15ක් උපරිම පක්ෂෙත් එක්ක සම්බන්ධකම් පවත්තලා විශ්වාසයක් ගොඩනගාගෙන ඒ විශ්වාසය මත පදනම්ව තනතුරු ගත්තට පස්සේ ඒ තනතුරු පාවිච්චි කරලා ගේම් ගහන්න අත්නෝමතික මුදල් ගනුදෙනු වලට ජරාව ගන්න ඒවට මේවට නම් ලෑස්ති වෙන්න එපා මහත්තයෝ. කෙනෙකුට තනතුරක් දෙන්නේ ඒ තනතුර මත පදනම්ව ඒ අපසිරිය ඇතුළේ සේවාවක් කරන්න ඒ කරන සේවාවට සෑහෙන්න පඩියක් ලැබෙනවා. හැබැයි ඒක පාවිච්චි කරලා ගේම් ගහපුවුන් අද කීප දෙනෙක්ම ඇතුළේ ඉන්නවා කියන එක අමතක කරන්න එපා. වැරද්ද කරොත් එම තනතුර නම් අදාළ වෙන්නේ නැත. ඔයිට වඩා ගේම් ගැහුවා විජේදාස රාජපක්ෂ නීතිඥයෙක් විදිහට දේශපාලනට ඇවිල්ලා. එයාක නීතිඥ වෘත්තියට වඩා සල්ලි හම්බ කරා ගේම් ගහලා. පේනෝනේ කෝටි ගණන් වලින් ගහලා තියෙන්නේ. එකක් දෙකක් නෙමෙයි. ඔය විජේදාස රාජපක්ෂට ඩීල් දාස කියලා නම්බර් පට බැඳුනේ අද ඊයේ නෙමෙයි. එදා ඉඳන් පොර කරේ දේශපාලන මුවාවෙන් තමන්ගේ වෘත්තිය පාවිච්චි කරලා ගේම් ගහපු එක. තාත්තේ විතර නෙවෙයි පුතත් පරම්පරාවම කොරු. පේනවනේ කරලා තියෙන දේවල්. මොන ආණ්ඩුව ආවත් විජේදාස රාජපක්ෂලා අත තියන්න බෑ කියලා කට්ටියක් හිතාගෙන හිටියා. විජේදාස රාජපක්ෂත් හිතාගෙන හිටියා. ඒ නිසා තමයි මොන ආණ්ඩුව යටතේ ගේම් ගැහුවේ. අද විජේදාස රාජපක්ෂට පුතාට වෙච්ච දේ පේනවනේ. ඒක නිසා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉනවා නම් මේක ඇතුළේ ඉඳලා ගේමක් ගහන්න අවුරුදු 5යි අපිට හම්බෙන්නේ 5න් මේකේ පුළුවන් තරම් ගාණක් ගහගෙන යන්න ඕනේ. ආයි මේකට එන්නේ නැහැ. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒවනම් සුම්මා. මම මේ කතා කරන්නේ ගේම් ගහන්න හිතාගෙන ඉන්න මිනිසුන්ටයි ගේම් ගැහුවා කියලා තොරතුරු ලැබිලා තියෙන මිනිසුන්ටයි. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා මෙන්න මේක තේරුම් ගන්න. ඔයාලා මේක ඇතුලේ මේ අවුරුදු 5ට 10ට කරපු කැපකිරීමට වඩා රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂ හදපු දවස් ඉඳලා ඒ මනුස්සයත් එක්ක අවුරුදු 2-3 හිරේ ඉඳලා 88 89 මේ කැරලි වලට අහුවෙලා අතපය කඩාගෙන පෞල් ජීවිතයක් නැතුව අද තව වෙනකම් මේ රට ගොඩ ගන්න ඕනේ කියලා හිතන තැනක ඉඳන් දුක් විඳපු මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. අර කවදාවත් වෙනස් වෙච්ච නැති 103. අනේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ. ඇගේ කෑලි එකෙන් එක කපලා ගලවද්දි ළඟ හිටපු දෙකා පාවනොදී මැරිච්ච මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. අනේ මිනිස්සුන්ගේ මරණයට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක ඉතිහාසයේ අවුරුදු දෙකක් ඇතුළත 60000ක් බරපු එකම රට අපේ රට. අන්නේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. 1948 ඉඳලා මේ අද තාව වෙනකම් අපේ රටේ පුරවැසියෝ පක්ෂ දෙකකට රැවටිලා අවුරුදු 78 තිස්සේ දුක් විඳලා මේකටවත් දීලා බලමු කියලා ඡන්දේ දීපු මිනිස්සු කොට්ටාසයක් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි මේ ආණ්ඩුව පත් කරගෙන තියෙන්නේ. නැතුව කොහෙවත් ඉඳලා මේකට කඩාගෙන පාත් වෙච්ච උන්ට ඩීල් ගහන්න හරි ඩීල් දාන්න හරි ගේම් ගහන්න හරි කෝටි ප්‍රකෝටි ගණන් වලින් අත්යට ගනුදෙනු කරන්න නෙමෙයි. අන්න ඒක ඔය අත්නෝමතික ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙන මහත්තයා ඒ මහත්තයාගේ පුතාලා ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච මිනිස්සු තේරුම් ගන්න. නවගම නොකියන්නේ ලැබිච්ච තොරතුරු තාම 100%ක් තහවුරු කරගන්න බැරි වෙච්ච නිසා. හැබැයි තොරතුරු තහවුරු කරගත්තු ගමන් නමගම නම් එළියට දානවා තනතුරු නම් අදාළ වෙන්නේ නැත. ආණ්ඩුවට සම්බන්ධ වැඩ කරන කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් හම්බුන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් කරගෙන කීයක් හරි හොයාගෙන පැත්තට වෙන්න ඕනේ කියලා ඒ අදහස අයින් කරගෙන වැදගත් විදියට මේක කරගෙන රටට සේවාවක් කළා හම්බුනාම ඇතුව බහැල යන්න තැනට වැඩ සිද්ධ කරගන්න. එහෙම නැතුනොත් අර කලින් ආණ්ඩු කරලා වැඩ කරලා බලු වැඩ කරලා ටික දෙනෙක් හිරගේ ඇතුළට läගගෙන ඉන්න ඕනේ. තව ඒ උන් ටිකක් යන ලිස්ට් එකේ ඉන්නවා. අන්නේ ගොඩත් එක්ක එකතු වෙන්න ලැබෙයි. පවුල් පිටින් යනුනොත් එම මැරෙන්න වෙන්නේ පවුල පිටින්ම ඇතුලේ තමයි. ඒව ගැන හිතලා ගේම් ගහන්න හිතාගෙන ඉන්නවා ඒව නවත්තලා Tamanට බාර දුන්න කාර්යය හරියට කරගෙන රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න කැප වෙන්න. ඒ කැපවීම වෙනුවෙන් ඔයාලට පඩියක් ගෙවනවා, සේවකයෝ දීලා තියෙනවා, යාන වාහන දීලා තියෙනවා, තෙල් දීලා තියෙනවා. ඒව තමයි සේවාව වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද. අන්නේ වරප්‍රසාද ටික විතරක් අරගෙන අනවශ්‍ය දේවල් වලට යන්නේ නැතුව තමන්ගේ සේවාව හරිය ඉෂ්ට සිද්ධ කරන්න. එතකොට
Taman තියන්න ඕන තැන පුරවැසියෝ උසලා තියයි. එහෙම නැතුව ෂෝට් කට් වලින් ගේම ගහන්න හැදුවොත් ඉතින් අර කලින් කරපු උන්ට සිද්ධ වෙච්ච දේ තමයි සිද්ධ වෙන්නේ. මේකේ බහුතරයක් මිනිස්සු හිතනවා මේ රට අපි ඔක්කොම එකතු වෙලා ගොඩ ගියොත් අනාගතයේ දවසක දරුවන්ට හරි මේක ඇතුලේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. පුළුවන් නම් අන්නේ ගොඩට එකතු වෙන්න. තමන්ගේ ළමයින්ට හරි හොඳක් සිද්ධ වෙයි.